හරිද ආයි කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණා ආයි අපි ආවා මේකට මම දැන් ඉස්සරහට අපි පිළියමක් හොයාගන්න ඕනේ අපේ මේ ඉන්ටර්නෙට් දෙන අය පොඩ්ඩක් ෆාස්ට් කනෙක්ෂන් කරලා හරියෝ අර ෆ්‍රී වයිෆයි එක අහුවෙන්නේ නැහැ නේද නෑ ෆ්‍රී වයිෆයි නෑ අපේ පළාතට තාම නෑ ඉදිරියේදී මම හිතනවා ෆ්‍රී වයිෆයි දුන්නොත් රටටම දුන්නොත් ෆ්‍රී වයිෆයි අර කුඹලක බැලුමත් කරගන්න නන්නේ නෑ ඒක තමයි කොමාරි අපිට ෆ්‍රී වයිෆයි දුන්නොත් ලංකාවට මම හිතන්නේ අපේ ඔන්ලයින් ඉන්න අයට සහ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට තාක්ෂණයේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපිට ෆ්‍රී වයිෆයි ලංකාවට ලැබේවා කියලා. ඉතින් ෆෝන් එකක් ඕනේ කියලා ඒවලා දිනවා දුමින්ද ඒවලා දිනවා මේමයි ෂායි යන්න මෙන්න මේ ෆෝන් එක ඕන ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා මේක ඕන නම් එන්න ඔන්ලයින් ඇවිල්ලා ෆෝන් එක ඕනේ කියලා පුළුවන් තරම් මෙසේජ් කරන්න වැඩිම මෙසේජ් කරන එක ගන්න අපි ෆෝන් එක දෙනවා. ඉතින් පොඩ්ඩයි එලෙන්න පොඩ්ඩයි ඉතින් මම මේ වාගෙන් අහන්න හිටියේ දැන් ඉස්සලා ඇහුවේ සෙට් වුණාම අර බොනවා කිව්වා. දැන් මත්පැන් පානය කරන එකේම ඕවා නෑ මත්පැන් මම කට්ටියට බලන කට්ටිය කියන්නේ මත්පැන් පානය කරන්න කියලා. ඒක ඇත්තට මේ සාර ඕක සමහරක් ඉන්නවනේ තමන්ගේ ප්‍රමාණය දන්නේ නැතුව බිව්වම වයලන් වෙන සීන් එකක් තියෙනවානේ. තමන්ට බොන්න බැරි ප්‍රමාණයට බීලා ළඟලලා ගෙදරින් ගෑනුක් කෙනෙක්ට ගහලා එහාගේ ගෑනටත් ගහලා පාරින් උන්ටත් ගහලා වල්ලි දාගෙන අපි ළඟදී මේ අර ක්ලබ් දෙකට දෙකේම දැන් ගහ ගන්නවා. දැන් තමන්ට බොන්න බැන්න නොබී ඉන්න ඕනේ. දැන් තමන්ගේ ලිමිට් දන්නේ නැත්නම් නොබී ඉන්න. කවුරුත් මං කියන්නේ බොන්න ඒක කියලා හොඳ දේවල් නෙමේ. සිවුරට හැබැයි ડોක්ටර්ස්ලා කියලා දිනවා ඉන්දලිට්ලර් එකක් දාන්න කියලා. ඉතින් ડોක්ටර්ලා කියන්නේ අපි යන්න බෑනේ. එහෙම කියලා දිනවා. එහෙම කියලා දිනවා. අර ඇඟේ මේ ලී කැටි කැටි වල දියලා යනවා කියලා දිනවනේ. හත. ඔයාලා දැන් කියලා දිනවා වීඩ් මොකද කියලා දිනවනේ කොළ වලින් උතලා ගහන එකක්. එහෙම ගන්න මොකද වීඩ් කියලා දිනවනේ මේ කොළරක් රෝල් කරලා පත්තු කරලා බොන එක. වීඩ්. ඔව් වීඩ් නේ කියන්නේ. ගංජා කියලා කියනවලු මන් දන්නේ නැහැ. මේ ජොයින් කියලා කියනවලු. එව්වත් ලංකාවේ දැන් පොඩ්ඩක් ලීගලයිස් කරනවලු මොකද බෙහෙතක් ඉඳලා. දැන් අපේ උන් කවුද කිව්වේ ඔක ලීගලයිස් කරනවා? මම දැක්කා ඒක Facebook එකේ තමයි ඒක දැක්කේ. හැබැයි අපේ උන් වෙන බෙහෙත් නොබීවත් ඕකන බෙහෙත නන බොයි කියලා නෝරයක් තියෙනවා. දැන් වත් ඔය අනම්මනම් මේ ඔය කරනවද? එහෙම නෑ ඉතින්. නෑ? ඒ පැත්තට නෑ. බොන පැත්තට දුමපානේ පැත්තට නෑ ඉතින්. නෑ. බොම හොඳලා මෙන්නේ ඒකයි. අර නරක පැත්ත උදිනා ජරා පැත්ත කුපාඩි පැත්ත තිබ්බට ඒ පැත්තට නෑ. කුපාඩි. ඒ කියන්නේ මේ වා කුපාඩි කියලා කෙලින්ම කියනවනේ. නෑ නේ මොකද හේතුව දන්නවද? මොකද හැම වීඩියෝ එකම මමත් පස්සේ බාදී මට මම ගහලා තියෙන ඩබල් මීනින් එක. මම දන්නේ මගේ ඇඟින් මෙන්න එකක්ද කියලා මොනවද කිව්වොත් යන්නේ අර ජරා පැත්තටම යන්නේ. ඒක සමාජයට පණිඩ කරගෙන බය ඇත්ත ඒනට කොල්ලොත් දාලා අයියෝ කුපාඩි වීඩියෝස් නම් අඩු. ඔබලා ගා කුපාඩි වීඩියෝස් කරන ඒගොල්ලෝ මට කියන්නේ. ඉතින් මිනිස්සු ලේබල් කරලා ඉන්නේ මම හිතුවා ඒක ඉතින් කියාගන්න එක ඉතින්. ඒ කියන්නේ වා ආසමේ කුපාඩි වීඩියෝස් කරන්නද? නෑ ඒ කුපාඩි වීඩියෝස් කරන්න දාලක් නෑ. මම කියන්නේ කට්ටිය කියන්නේ එහෙම කියලා. මම දන්නේ වචනේ තේරුම් මොකක්ද කියලා කුපාඩි. ඔය ෆෝන් එකට දෙන්න බෑ. මගේ ෆෝන් එක? ඔව්. ඒක ෆෝන් එක උඩ. හරි. දැන් මේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් ඔක්කොම මම ප්ලේ කරන්නද? ඔක්කොටම පෙන්න. හරි හරි. ප්ලේ කරන්න. ප්ලේ කරන්න. ෂුවර්ද? ෂුවර්. එකපාරට මේ දැන් ඔයා ඔක ප්ලේ කළේ එකපාරට බේබි ඒ වගේත් මන් දන්නේ නැහැ. මේකේ ෂුවර් නේ මම ප්ලේ කරනවා. ගහන පාස්කෝඩ් 1436. මේ වීඩියෝස් නම් ප්ලේ කරත් කරන්න ෆොටෝස් බලාගෙන කල්පනා වෙයි. මම දන්නේ මම මේ ඔක්කොම ඉන්න බලන් ඉන්න ඔක්කොම ආයේ වාගේ ෆෝන් එක දැන් ඉස්සලා බොම මාර ටෝක් එකක් දුන්නනේ. මේ AC කොට වැඩි ගන්න බෑද? මේ මාර ටෝක් එකක් දුන්නේ මම එහෙම නෑ මම හොඳ කොල්ලෙක් මම මේ මොකද මේ අපි සමාජයට පණිවිඩයක් දෙන්න බෑ. අපි ආදර්ශයක් කියලා ඉන්න බෑ මිනිස්සු ගන්නනේ. ඉතින් මේ අම්බෝ බය හිතෙනවනේ මොනවද මේ? හරි අටේ ප්ලේ කරපන් මම දැක්කේ. පූ ජීගේ මොනවද මේ? ඊයා කවුදහලු අර. මම මන්නන්නේ නෙමෙයි. හරි මේ. කොමාරේ එක වීඩියෝ එකක් පෙන්නන්නද දාලා? එකක් පෙන්න. ෂෝර් අපි සින්දු විනයක් තියෙනවා ඊ අපි අඩි. මායි නව්වයි. ඒව නෙමෙයි මේ අනම්මනම් තියෙනවා. ඒව පෙන්නන්න බානේ. පොල්ලමයිනේ ලෝකුවනේ. හරි. නම් තියාගන්නකො හරි. මේක ඉඩක් නෑ නේ. ඔවා ඩිලීට් කරන්න. නෑ ඩිලීට් කරන්න ඕනේ. හරිද? ඔයා ඔහොම අසරණ කරන කියලා මම මෙතෙන් එන්නෙත් නෑ. ඇයි? දැන් මිනිස්සු ඇත්තටම කුපාඩි කියලානේ. නෑ විහිළුවක් කරේ එහෙම ඔව් එහෙමකුත් නෑ මේ ඇත්ත වාරනේ. මුත් එහෙම ගන්න නෑ මම බැලුවේ මේ මෙයාගේ එහෙම අනම්මනම් තියනවාද කියලා මොකද මේ ඔය තියාගන්න එපා මේ මොකද පොලිසියමුත් අල්ලනවා මේ ෂෙයා කරන්නත් එපා ඔය එක එක දේවල් මොකද මේ සමාජයට ඇත්තට හොඳ නෑ මොකද ඊට පස්සේ මේ මිනිසුන්ට පැහැර බහැලා යන්නත් බෑ මේ පොඩ්ඩක් එහෙනම් මේ බොහොම ස්තුතියි අවසාන වශයෙන් මේ වගේ යාළුවන්ට Facebook එකේ ඉන්න ෆෑන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ? මට හැමෝටම කියන්න තියෙන එක පණිඩක් තියෙනවා මේ ඇල්ල මම හිතන පතන විදියක්. අපේ ජීවත් වෙන කාලේ අපි දන්නේ නැහැ කොයිලේද කොච්චර කාල ජීවත් වෙලා අද සමාජම ඉරාජ්‍ය කියලා ඇද්දි
ත්‍රිවිල් එක දිහා අපිලා මැරෙන්න පුළුවන්. ඉන්න ඉතින් ඒ හින්දා ජීවිතේ ජීවත් වෙන හැම මොහොතකම ෆන් කරලා පිස්සු කරලා ජොලියෙන් ඉන්න එක තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්න ගැන මොනවටවත් හිතන්න එපා. මොකද මොනවටවත් හිතුවා කියලා ප්‍රශ්න දෙන්නේ නැහැ. මේ ඉතින් ජීවත් වෙන හැම මොහොතකම සතුටින් ජොලියෙන් ෆන් එකේ ඉන්න. මොකද යනකොට ගෙනියන් තියෙන්නේ මැරෙන්නකොට මතක් වෙන හරිය ෆන් කරපුවා විතරයි. ඉතින් කියන්න තියෙන එක තමයි ඉතින්. ඒ වගේම මට සපෝට් කරන ඔක්කොටම බොහොම ස්තුතියි. ඒතර ඉරාජර ෆෝන් එක. මේ තව එක්කෙනෙක් තියෙනවා මේ පොඩ්ඩක් උපාඩිය කියලා දාලා දෙනවා. මංජු විතානගේ. කට්ටිය දන්න සීන් එක. අලුතින් එන්නේ. මේ දා එක ප්‍රශ්නයක් තියෙනවා අන්න මේ ඔය දැන් ඔයා ඔය Facebook එකේ inbox එකේ ගොඩක් maintain කරන දැන් ටොක් කරනවා කියලා කියවනේ ගොඩක් අය. ඒතර දැන් මේ ටොක් කරනකොට දැන් කාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා සමහරවිට දැන් ගොඩක් වෙලාට මේව ෆොටෝ අරගෙන අර තියෙන මේ උර නෙමෙයි ඩගානේ ඩග් ෆේස් දාලා ඊට පස්සේ මේකප් දාලා මේ අඳුර ගන්න බැරි විදිහට අමුතු විදිහට ලස්සන වෙනවනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට ඔයාම ටොක් කරලා ඇත්ත ජීවිතේ හම්බුනාම සම්පූර්ණ වෙනස් එක පාට. අනිවාර්යෙන්. ඒතකොට ඒ කියන්නේ මොකද හිතන්නේ දැන් ඔය ගොඩක් ඉන්න කෙල්ලෝ එහෙම කරනවා. නෑ ඇත්තම කියනවා අද කාලේ මේ Facebook එකෙන් කෙල්ලෝ යන්න බෑ ඉරාජ්. ඒ කියන්නේ අවංකම ඔය අත දවසක ඩේට් එක කියලා බානවා මේ කවුද වගේද කියලා. ඩේට් එක දවල්ට යනකොට රැට පේන්නේත් නෑ. මේ මම හිතන් ඉන්නේ හැම වෙලේම වතුර බාල්දියක් කරා යන්නේ කියලා. ඒතර ආපු ගමන් ඔළුවට ගහලා දාලා පුළුවන් වතුර බාල්දියක් කියලා. මොකද මේ ෆිල්ටර්ස් මම දන්නේ මේ ෆිල්ටර්ස් හොයාගත්ත එක මම ඇත්තම දන්නවනම් මොකල්ලා මරනවා. මොකද ෆිල්ටර්ස් ඉතින් කෙල්ලෝ මේ කළු කෙල්ලෝ. අපේ නන්නගේ වදපුංචමයි දුව පට්ට කළුයි නේද? කළු කියන්නේ පට්ට කළුයි. ඒකේ සුදුරින් ඉන්න Instagram එකේ. මට අඳුරන කරුවා මම ඒකට ටෝක් කරා. බලන්න වදමුංචා මැදුව ෆිල්ටර් දාලා දුවලා. ඒක ටෝක් කරා දැන් ටෝක් කරා. මේ හරි කොහමරි මේ ෆෝන් එක කාටද ඕනේ අපි මේ යන්න හදන්නේ දැන් මේ ෆෝන් එක ඕන නම් ටක් ගාලා මෙසේජ් කරන්න ෆෝන් එක ඕනේ කියලා පොඩ්ඩක් අතින්ම ෆෝන් එක දෙනවා අපි මේ වෙලාවේ තව පොඩ්ඩ වෙලාවේ අපි ඉන්නේ ටක් ගාලා මෙසේජ් කරන්න ෆෝන් එක ඕනේ කියලා. කවුද මේ වෙලාවේ ඉන්නේ පොඩ්ඩ අපි ගෑන් ළමයට දෙනවද කොල්ලෙට දෙනවද? බිම්සර මම නම් කියන්නේ කොල්ලෙට දෙන්න කියලා. කොල්ලෙට දෙන්න කියලා. හැබැයි කොල්ලන්ට මේක දෙන්නේ මේ නරක වැඩ කරන්න ගෑන් ළමයි වීඩියෝ කරන්න අනවශ්‍ය දේවල් වලට නෙමෙයි. මේ මේකෙන් අයිතු ප්‍රයෝජනයක් ගන්න තමන්ගේ ගෑන් ළමයට ආදරෙන් කතා කරන්න සාමෙන් ඉන්න තද අඳින්න මේ ගෑන් ළමයට උනට ෆෝන් දුන්නාම ඉතින් අරගේ ෆොටෝස් අප්ලෝඩ් කරනවානේ. ඒක වදයක් ඇතන සමහරක් කියලා. හරි ෆෝන් එකක් ඕන ටක් ගාලා මෙසේජ් කරන්න අපිට බලමු අපි ෆෝන් එක කාටද දෙන්නේ කියලාද? ෆෝන් එක ඕනේ. අඩේ කෑල්ලට දෙන්න ෆෝන් එක දියන්කෝ. රමේෂ් සම්පත් ගුණවර්ධන. අපි යාට දෙමුද? රමේෂ්ට දුන්නා හොඳයි මොකද රමේෂ් කියලා මාර හොඳ කොල්ලේ. තමන්ගේ කෙල්ලට දෙන්න ෆෝන් එක කියලා දෙනවා අන්න රියල් ප්‍රේමවන්තයෝ. මූ කෑල්ලට කිව්වේ උගේ කෑල්ලට වෙන කාගේ කෑල්ලට දන්නේ නැහැ. අපි උන්ගේමනේ. ඩෑගල්දිනා අපේ සිරාඩිකට ඩැගල්දිනාද තමන් ගොඩක් කොල්ලෝ තමන්ගේ කෙල්ලට වඩා ආදරේ අනික් කෙල්ලන්ට. මේ මොකද්ද සීනේ මම වාගේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් කොල්ලෝ බැඳපු මිනිස්සු තමන්ගේ ගෑනු එක්කිනාට වඩා තමන්ගේ බිරිඳට වඩා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වඩා ආදරේ අනික් අයට. ඒක හොඳින් කතා කරන්නේ අනික් අයගේ කෙල්ලන්ට අනික වෙන කෙල්ලන්ට. ඔයා මොකක්ද ඒ කියන්නේ? දන්නේ නැහැ. මම වාගේ වාට තමයි හොඳ මේක සහජ ඔක වාට තමයි හොඳ එක්ස්පීරියන්ස් එක තියෙන මේ පිළිබඳව. හරි එතකොට මම වාගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඇත්තට ඇයි ඒ? දැන් වා සාමාන්‍යයෙන් කරන දෙයක් නේ ඔක. මම හිතනවා තියෙනවා නිතර දකින්න කුකුලගේ කරවල සුදුයි කියලා තියෙනවා. ඒ හින්දා නේ. ඒක නම් දැකලා තියෙනවා ගොඩක් කඩේ මමත් තියෙනවා තමයි මේ ගොඩක් කට්ටිය තමන් කියලා සැරෙන් කතා කරනවා වෙන කෙල්ලෙක් කමනවා මේ නංගි පරිස්සමෙන් යන්න ගුඩ් නයිට් පැටියෝ අර වගේ ඒ සීන් කියන තමන් කියලා ඔය තියෙනවා මලවාදී මොන මම නිදා ගන්නත් නෑ අර එහෙම කතා කරන්නේ වෙන කෙල්ලන්ට එහෙම නෑ මේ නිදා ගන්න වෙනවා පරිස්සමෙන් ඉන්න කෑවද බීවද එහෙම සීන් එකක් තියෙනවා ඔයගෙත් එහෙම තියෙනවද නේ ඉස්සර එහෙම තිබ්බා දැන් නම් ඉතින් ඔය ගානක් නෑ ඉතින් සිංගල් කොල්ලනේ හැමෝටම ගුඩ් නයිට් කරන හැමෝම කෑව දානවා හරි දැන් කොහොම හරි පොඩ්ඩක් මේ දවස් මේ කොළඹ ඉන්නේ ඉතින් කොළඹ ඉන්න ගෑන් ළමයිට එහෙම වට මේ අමතන්න ඕන නම් කොහොමද ඔයා කන්ටැක්ට් කරගන්නේ Facebook එකේ නම්බර් දෙන්නද 077යි එපස් නෑ Facebook එකෙන් එවන්න එතකොට Instagram එකෙන් එවන්න එතකොට මට ඔයගොල්ලෝ ෆොටෝස් බලලා විතරයි ඔයගොල්ලෝ නම්බරේ දෙනවද නැද්ද කියලා මේ ඉතින් මගේ පෙනුමට කැතකෙල්ලෙත් තමයි බලන්නේ මේ උනට ලස්සන අවුස් සාමාන්‍ය වාරට උස්ස වෙන්න ඕනද පුළුවන් නම් 5යි 2ක් try කරලා බලමු මේ ලස්සන කෙල්ලෝ නම් එපා මොකද මන් දන්නා වෙන ලස්සන කොල්ලෙක්ම අනිවාර්යයෙන්ම අවුරුදු යනවා කියලා ඉතින් කැත සාමාන්‍ය ඩීසන්ට් කෙල්ලෙක් තමයි අපි බලන්නේ මේ දවස්වල ආදරේ කරන්න නෙමෙයි ඔය එහෙම කන්න බොන්න යනවා ආදරේ කරන්න නෙමෙයි ඔව් ආදරේ කියන්නේ ආදරේ කියලා තියෙන්නේ එහෙනම් දැන් මං ආදරේ කිරීම නවත්තලා තියෙනවා මේ ආදරේ නේ විපාක මේ නම් ගහලා තියෙන්නේ අතවල් කපලා චාරලා තියෙන්නේ අතත් කපාගෙනද ඕනේ කෙල්ලයි නවලා අයියෝ මේ මොකද බොලන සීන් මේ අතුත් කපාගෙන ඒවා තමයි බොලනයි කියන්නේ දන්නද මල් සින්දු හදාර ඔළුව මෙයා චාටරලා පොඩ්ඩක් කියන්නේ පට්ට මේ බොලද කොල්ලේනේ බලනකොට කියන්නේ ලොකුට උදුන්නට චාටර නේ ලව් කරගෙන අත් කපාගෙන අර මල් සින්දු වල වීඩියෝ එකක් වගේ ඉතින් ඒක තමයි ඉතින් ඕව අහලා තමයි ඔළුවේ උනේ දැන් ඒකින්ද සිංගල්
පාඩුවේ ඉන්නවා තමන්ගේ පාඩුව ඩැක් කරගෙන දීනික නිදාසේ ඉන්නවා ඒතකොට ඉදිරියට කරට ලේසි හැම දිගටම හරි දැන් ඉස්සරහට වීඩියෝස් ටිකකුත් හදන්න ඉන්නවා ලස්සන වීඩියෝස් ටික ගෑනු ළමයි ටික එකතු කරගෙන ඉතින් කට්ටියට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා වෙන තැනකින් හම්බෙච්ච නැති වෙනස මම ඒ වෙනස ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ අපේ සත්‍ය තුළද කවුවත් එකක් වීඩියෝ කරන්න ඉන්නවා හරි එලෙල thank you එහෙනම් අපි රමේෂ් සම්පත් ගුණවර්ධන මෙන්න ඔයාලා ෆෝන් එකම දෙන්න රමේෂ්ට රමේෂ් මෙන්න ඔයාලට ෆෝන් එක ගිහිල්ලා දෙන්න වගේ ගෑනු ළමයාට ෆෝන් එක රමේෂ් ඔයාලා කරන් තියෙන්නේ මගේ page එකට message කරන්න ඔයාගේ phone number එකයි address එකයි දාලා ඊට පස්සේ අපි ඔයාලට call එකක් දෙනවා ඒ වගේම පහුගිය අපි පේජලත් එක්ක ආපු ප්‍රෝග්‍රෑම් එකේ ඒ වගේම Instagram එකේ අපි ඔයගලන්ට headphones t-shirt ඔයගලන්ට දුන්නා මම හිතන්නේ පහුගිය ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බාට තාම හම්බුලා නැහැ ඒ ටික ඔයගලන්ගේ ගෙදරට මේ සුමාන ඇතුළත ටක් ගාලා ඔයගලන්ට ඒක හම්බ වෙයි ඉතින් පොඩ්ඩ thank you කිසිවල නැහැ මේ thank you මම ගින්න ගත්තරත් thank you යාගෙන් පරිස්සමෙන් ඉන්න ඔය ලව් කරගෙන අත් කපාගෙන බොළඳ වැඩ කරන්න එපා. ඔව්. ඒ වගේම ඕස්ට්‍රේලියාවට ගිහලා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔය හැමතිස්සම හැමෝම හිනස්සනවා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. මම හිනා වෙලා නේද යුතුයකම. ඔව් අඬවන්න නැතුව පුළුවන් තරම් හිනා වෙලා ඉන්න. ඉතින් තවත් වීඩියෝ කරලා ඔයාලට ධෛර්ය ශක්තිය ලැබෙලා මේ වගේම ඉස්සරහට හොඳ තව ගෑනු ළමයෙකු සෙට් වෙලා කෙලවෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. එළම කිරි තමයි එන. එහෙනම් thank you. එන ඔක්කොම කට්ටියම ජයෙන් ජය කිව්වා. අපි නයන්